ඔයා දෙයක් හිතනකොට කල්පනාකාරීව හිතන්න. මොකද ඔයා හිතන දේවල් තමයි ඔයාගේ වචන බවට පත් වෙන්නේ. ඔයා දෙයක් කතා කරනකොට හොඳට කල්පනාකාරීව කතා කරන්න. මොකද ඔයා කතා කරන දේවල් තමයි ඔයාගේ ක්‍රියාව බවට පත් වෙන්නේ. ඔයාගේ ක්‍රියාව ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඔයාගේ ක්‍රියාවෙන් තමයි ඔයාගේ හැසිරීම නිරූපණය කරන්නේ. ඔයාගේ හැසිරීම ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඔයාගේ හැසිරීමෙන් තමයි පිට සමාජයට ඔයාව පෙන්눔 කරන්නේ. ඔයාගේ හැසිරීම තමයි කවදා හරි දවසක පුරුදු බවට පත් වෙන්නේ. ඉතින් පුරුදු වලින් තමයි ඔයාගේ චරිතය තීරණය වෙන්නේ. පුරුදු තමයි ඔයාගේ චරිතය වෙනස් කරන්නේ. ඔයාගේ චරිතය තමයි දවසක ඔයාගේ ඉරණම තීරණය කරන්නේ. ඒක නිසා මේ හැම දේ ගැනම මනා සිහි කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. එතකොට ඔයාගේ ඉරණම හරි ලස්සනට විසඳ ගන්න පුළුවන් ඔයාට. ජය වේවා.